මම අශෝක රණතුංග මම මුලින්ම පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වුණේ 2011 දී 2011 දී පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළා පොරණ ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයා වශයෙන් පත් වුණා. ඉන් අනතුරුව 2015 දක්වා අපි අපේ සභා දුර කාලය තිබුණා. ඊට පස්සේ පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ කළා පොරණ ප්‍රාදේශ සභාවේ සභාපති ධුරයට මට පත් වෙන්න අවස්ථාව ලැබුණා. එතෙන් සිට වසර 4ක් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. අවසාන අවුරුද්දේදී කුමන්ත්‍රණයක් මගින් මට සභාපති ධුරයෙන් ඉවත් වෙන්න සිදු වුණා. මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේදී හොඳ කණ්ඩායමක් අපි සමග එකතු වෙලා ඉන්නවා. මේ කණ්ඩායමේ විවිධ පක්ෂවල අය තමයි එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම හිටපු මන්ත්‍රීවරු 9 දෙනෙක් ගම්වල ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු තරුණ ඒ වගේම කාන්තා අපේක්ෂකයන් අපි සමග එකතු වෙලා ඉන්නවා මේ කණ්ඩායමට. ඉතින් මේ කණ්ඩායම කවදාවත් දූෂණ වංචාවලට සම්බන්ධ නැති පිරිස් අපි සමග එකතු වෙලා ඉන්නේ. අපි ඉදිරිපත් වෙන්නේ ස්වාධීන කණ්ඩායමක් විදිහට. අපේ ලකුණ වෙන්නේ අඹ ගෙඩිය ලකුණ. මම හිතන්නේ ඔබට කුතුහලයක් ඇති. ඇයි අපි මේ ස්වාධීන කණ්ඩායමකින් වෙනම කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වුණේ කියලා. ඉතින් පක්ෂවල වැඩ කළා අපි සියලු දෙනාටම අත්දැකීම් තියෙනවා. මම ඔබට කිව්වා කලින් මම සභාපති ඉඳද්දී කුමන්ත්‍රණයක් සිදු වුණා. ඉතින් ඒකෙදී ඒ කුමන්ත්‍රණයේදී අපි ඇත්තටම අවංකව වැඩ කළා. සභාව වෙනුවෙන් විශාල වැඩ කරක් කළා. අපේ කණ්ඩායම මම ඇතුළු අපේ කණ්ඩායම විශාල වැඩ කොටසක් කළා. බොහොම අවංකව කටයුතු කළා. ඒ රාජකාරී ඒ වසර 4 රාජකාරී කළා. නමුත් ඒ අවස්ථාවේදී අපේ පක්ෂයේ ඒ ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධව නිසි පරිදි කටයුතු කළේ නැහැ. ඒ කුමන්ත්‍රණකාරීන්ගේ පැත්ත තමයි අපේ පක්ෂයේ ඉහළ නිලධාරීන් ගත්තේ. ඉතින් අපි ඒ සම්බන්ධව අපේ කණ්ඩායමම කලකිරීමට පත් වෙලා ඉන්නේ. ප්‍රාදේශ සභා පාලනයේ කාලය තුල අපි බොහොම අවංකව කටයුතු කළා වගේම නාස්තිය දූෂණය නැති කළා. ඒ වගේම සම්පත් සභාවට එකතු කළා. ඒ වගේම අරමුදල් සභාවේ වැඩි කළා. ඉතින් ඉදිරියට තව ගොඩක් වැඩ කටයුතු සැලසුම් කරලා තිබ්බා. ඒවා කරන්න. ඒවා කරද්දි තමයි මේ දේ තිබුණේ. නමුත් අපි මේ කරපු මේ සිද්ධ වෙන දේ හින්දා අපි බොහොම අපි සියලු දෙනාම තීරණය කළා මෙහෙම අවංකව වැඩ කරන අයට අපේ පක්ෂය මෙහෙමනම් සලකන්නේ. අපි අපේ කණ්ඩායම තීරණය කරගෙන හිටියා. අපි ඊට පස්සේ පක්ෂයකින් මේ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ගැටලුවක් ප්‍රශ්නයක් වෙලා ඇති. ඇයි මේ පක්ෂවල හිටපු අය ස්වාධීන කණ්ඩායමකින් මේ අබගෙඩි ලකුණෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන කාරණය ගැන. ඉතින් මම ඊයතදී විස්තර කරපු කාරණාව තමයි අපේ කණ්ඩායම පැත්තෙන් උනේ. මම හිතන්නේ අනිත් පැත්තේ අනිත් පක්ෂවල විවිධ පක්ෂවල කට්ටිය අපේ කණ්ඩායම එක ඒ කට්ටියත් එහෙම තමයි මේ පක්ෂ දේශපාලනය තුල වැඩ කළා. මේ පිළිබඳ ඒ කලකිරීමෙන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. අපි සමග මේ ඔක්කොම අනාප මැතිවරණ ක්‍රමයේදී පක්ෂයට වාසියක් වෙනවා. ඒ පක්ෂේ වාසිය තියෙනවා මේ ඡන්දයකදී. නමුත් විශේෂයෙන්ම මේ මනාප දේශපාලනය නිසා පක්ෂය තුල විවිධ සියලු පක්ෂ තුල මේ තත්ත්වය තියෙනවා. විවිධ කල්ලි කණ්ඩායම් හැදෙනවා. ඒ නිලධාරීන් වටා ඒ කල්ලි කණ්ඩායම් එකතු වෙනවා. ඉතින් එහෙම කරනකොට අවංකව වැඩ කරන කෙනෙකුට ඒ හයිය පක්ෂ වලින් ලැබෙන්නේ අර කල්ලි කණ්ඩායම් වල උපමනා විපාකම් වලට තමයි පක්ෂය කටයුතු කරන්නේ. ඉතින් අපි ස්වාධීන කණ්ඩායමක් හැටියට හොඳ දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට ස්වාධීනව තීරණ මේ සභාව තුළ ගන්න පුළුවන්. දැන් ආණ්ඩු පක්ෂයෙන් මතයක් හදාගෙන යනවා. ආණ්ඩු පක්ෂයට මේ පළාත් පාලන ආයතනය ජයග්‍රහණය කරොත් තමයි මේ පළාත් පාලන ආයතනය පවත්වාගෙන යන්න අපුලවක් කියලා. මම කියන්නේ ඒක අමූලික බොරුවක්. 2018 දී අපි බලයටපත් උනේ මම සභාපති වශයෙන් පත් වෙනකොට අපේ කණ්ඩායම විපක්ෂයේ තමයි හිටියේ. දහපාලන රජයේ තිබුණේ 2018 පත් උනේ. අපි එතන ඉඳන් ඉස්සරහට ප්‍රාදේශ සභාව කරගෙන ගියා. විපක්ෂයේ කණ්ඩායමක් හැටියට තමයි සභාවක් හැටියට තමයි මේ සභාව ඉස්සරහට
ගියේ. ඉතින් මේකෙදි විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාව කියන්නේ කිසිම රජයේ කිසිම ආයතනයක නැති වරප්‍රසාද එහෙම නැත්නම් 1987 අංක 15 දරන පළාත් පාලන පනත යටතේ තමයි මේ ප්‍රාදේශීය සභා සංස්ථාපනය වෙලා තියෙන්නේ. මේ පනතේ අපිට පුළුවන් නීති හදාගෙන විශේෂයෙන්ම අපි නිර්මාණශීලී වෙනවා නම් නිර්මාණශීලීව අපිට පුළුවන් මේ පළාත් සභා පනතට අනුව අතුරු ව්‍යවස්ථා සම්පාදනය කරගෙන ඒක ගැසට් කරලා අලුතෙන් නීතිතාවල බදු වර්ග බදු පනව ගන්නත් පුළුවන් වගේම අලුතෙන් දේවල් කටයුතු සිද්ධ කරන්න පුළුවන් නිර්මාණ හැකියාව කුසලතාවය තියෙනවා නම් අලුත් ආදායම් මාර්ග නව ආදායම් මාර්ග මේ සභාවට ඇති කරගන්න පුළුවන්. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රතිපාදන තියෙනවා මේ පත්වන ප්‍රාදේශීය සභාවට මේ කණ්ඩායමට පුළුවන් අතුරු ව්‍යවස්ථා වගේ නීති අලුතෙන් හදන්න අලුත් වැඩසටහන් හදන්න හදලා ආදායම් මාර්ග උපද්දව ගන්න ආදායම් මාර්ග නිර්මාණය කරගන්න ඒකෙන් ආදායම් මාර්ග අලුතෙන් ලබා ගන්න ඒ වගේම තියෙන ලැබෙන්න තියෙන ආදායම් නිවැරදිව ලබා ගන්න විශේෂයෙන්ම අපිට වැඩිම ආදායමක් ලැබෙන්නේ මුද්දර ගාස්තු ඔබ ඔප්පුවක් ලියනකොට 4%ක මුද්දර ගාස්තු ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ මුදල් ප්‍රාදේශීය සභාවට එන්නේ. ඉතින් ඒක නියම කළමනාකරණය කළා. ඒ මුදල් අපි මේ සභාවට එන්නේ නැහැ. ඒවා අපි නියමිත අන්තිමට කළමනා කරලා ඒවා අපිට ලබා ගන්නවා. ඒ වගේම විවිධ බදු වලින් විවිධ අරමුදල් වලින් අපිට මුදල් හදා ගන්න පුළුවන්. ඒ වගේම කඩකුලි වෙනත් බදු වර්ග සියලු දේවලින් අපිට ආදායම් ලබා ගන්න පුළුවන්. අලුතෙන් ආදායම් නිර්මාණය කර ගන්න පුළුවන්. අලුත් නොලැබෙන ඒවා මේ අතුරු ව්‍යවස්ථාව වගේ අලුතින් 50 අතුරු ව්‍යවස්ථාව සම්මත කරගෙන සභාවෙන් අපිට පුළුවන් අලුත් ආදායම් මාර්ග හොයාගන්න. ඉතින් එහෙම තමයි ප්‍රාදේශීය සභාවට මුදල් ලැබෙන්නේ. ඒ අර මුදල් වලින් තමයි ඔබට සේවය කරන්නේ. විශේෂයෙන්ම මේ මාර්ග අලුත් වැඩියා කිරීම මාර්ග සංවර්ධනය එතකොට විදුලි ආලෝකය ලබා දීම ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය ළමා මොන්ටිසෝරි ළමා පෙර පාසල් ඒ වගේම පුස්තකාල එවැනි විශාල ප්‍රමාණයක් සේවාවන් ප්‍රමාණයක් මේ ප්‍රාදේශීය සභාව වගේ ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒකට දක්ෂ කණ්ඩායමක් ඉන්න ඕනි. හොඳ අධ්‍යක්ෂින් තියෙන කණ්ඩායමක් ඉන්න ඕනි. එහෙම කට්ටියක් හිටියොත් තමයි මේ සාර්ථක ප්‍රාදේශීය සභාව බවට පත් කරගන්න පුළුවන්. ඔබ මේ පළාතේ ජනතාවට සේවය කරන්න පුළුවන් ප්‍රාදේශීය සභාවක් හදාගන්න පුළුවන් නිර්මාණය කරගන්න පුළුවන් ඉන්නේ ඔබට එවැනි කණ්ඩායමක් පත් කළොත් තමයි. හොරණ ප්‍රාදේශීය සභාව කියන්නේ විශාල ප්‍රදේශයක්. මම හිතන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රාදේශීය සභාව තමයි හොරණ ප්‍රාදේශීය සභාව. විශේෂයෙන් මේකේ ග්‍රාම සේවක වසම් 85ක් හොරණ අක්ෂපාට ග්‍රාම සේවක වසම් 7යි හොරණ ප්‍රාදේශීය සභාවට තියෙනවා ග්‍රාම සේවක වසම් 85ක වපසරකින් තමයි යුක්ත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හොරණ ප්‍රාදේශීය සභාවට හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම පොලිස් ස්ථාන 3ක් පාලනය වෙනවා. ඉංගිරිය පොලිස් ස්ථානය, මොරගහන පොලිස් ස්ථානය, ඒ වගේම හොරණ නගර සභාව වැරෙන්න අනිකුත් ටික හොරණ පොලිස් ස්ථානය මගින් ඒ කොටස පරිපාලනය වෙනවා. හොරණ ප්‍රාදේශීය සභාවට තියෙනවා හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. විශේෂයෙන්ම ලොකු වගකීමක් ප්‍රාදේශීය සභාව ඇටියට තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් එක්ක මේ කාර්යාලයත් එක්ක මේ නිලධාරීත් එක්ක නිරන්තර සම්බන්ධ වෙලා ඒ අය අපිට සහයෝගය දෙනවා. අපි ඒ කාර්යාලයේ ඒ නිලධාරීන්ට ඒ කටයුතු වලට සහයෝගය දෙනවා. ප්‍රාදේශීය සභාව පනත යටතේ ප්‍රජා මණ්ඩල පිහිටවල තියෙනවා හොරණ ආසනය පුරාම. ඉතින් මේ ප්‍රජා මණ්ඩලය මගින් මම හිතන්නේ විශාල සේවයක්
ජනතාවට ලබා දෙන්න පුළුවන් සම්බන්ධන කටයුතු වලදී විශේෂයෙන්ම අපි සම්බන්ධ කරගත්තා ප්‍රජා මණ්ඩල. ඒ ප්‍රජා මණ්ඩල හරහා තමයි අපි හැමතිස්සෙම මේ සංවර්ධන කටයුතු කරද්දී ඒ සම්බන්ධ වුණේ. ඒ වගේම ප්‍රජා මණ්ඩලය හදා ජනතාවට සම්පත් ප්‍රජා මණ්ඩලයට අපි ලබා දීලා තියෙනවා. ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් අපි ඒ උපකරණ බලාපොරොත්තු වෙනවා. ප්‍රජා මණ්ඩලත් එක්ක ගමත් එක්ක ඒ සම්බන්ධ වෙලා ඒ ප්‍රජා මණ්ඩල මගින් පැතිරුණු සේවයක් මේ ගම්වල ජනතාවට ලබා දෙන්න. 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනතෙන් ප්‍රතිපාදන සැලසීලා තියෙනවා. විශේෂයෙන්ම කෙනෙක්ගේ උපතේ ඉඳන් මරණය දක්වා සිදුවන ඒ කටයුතු වලදී ඒ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට සහාය ලබා ගන්න මේ ප්‍රාදේශ සභාවක් මගින් පුළුවන් වෙනවා. වගේම මේ ප්‍රතිපාදන සැලසීලා තියෙනවා මේ පනත මගින්. ඉතින් අපිට පුළුවන් හොඳ කණ්ඩායමක් ඔබ පත් කළොත් ඒ කණ්ඩායම ගමත් එක්ක සම්බන්ධ ගමේ මේ සමාජ සේවා කටයුතු වලදී එකතු වෙලා කටයුතු කරන හොඳ අවංක පුද්ගලයෝ ටිකක් මේ සභාවට එවන්න අපි ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ හොඳ දක්ෂ කැප වෙලා වැඩ කරන්න පුළුවන් නිර්මාණශීලී හැකියාවෙන් යුක්ත කණ්ඩායමක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායමට මේ ප්‍රාදේශ සභාවේ ඉදිරියට ඒ කටයුතු සැලසුම් කරලා නිර්මාණශීලීව සභාවේ කටයුතු ගොඩනගලා මේ කටයුතු ඉදිරියට සභාව ඉදිරියට ගෙනියන්න හැකි වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා කොට්ටාස සියල්ලම සඳහාම අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අපේක්ෂා අපගෙඩියෙන් ලකුණෙන් ඉදිරිපත් වෙලා ඉන්න ඒ අපේක්ෂකයෝ ඔබේ ගමේ ඒ අපේක්ෂකින්ට ඔබේ ඒ වටිනා ඡන්දය ලබා දීලා හොඳ ප්‍රාදේශ සභාවක් කරන්න ඒ සහයෝගය ඒ සියලු දෙනාට ලබා දෙන්න කියලා මම ඔබගෙන් ඉල්ලන ගාම පසුගිය සභාවේදී මා ප්‍රාදේශ සභාපතිවරයා වගේ වශයෙන් කටයුතු කරද්දී අපේ කණ්ඩායමත් එක්ක විශාල වැඩ කොටසක් හොරණ ප්‍රාදේශ සභාවට මේ නගරවලට කරලා තියෙනවා. ඉතින් ඒ කරපු වැඩසටහන් වගේම ඒ සමහර වැඩසටහන් අතරමඟ නැවතිච්ච වැඩසටහන් තියෙනවා. ඉතින් ඒවා සම්පූර්ණ කරන්න ඕනි වගේම අලුත් වැඩසටහන් අපි නිර්මාණය කරනවා. අපි ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මේ ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරනවා. වගේම මේ මගින් අපි දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කරපු වැඩ නොකරනු වැඩ ඉදිරියට කරන්න තියෙන වැඩ සහ අපි සැලසුම් අපේ කණ්ඩායම ස්වාධීන කණ්ඩායම සැලසුම් කරලා තියෙන වැඩ කටයුතු මොකක්ද කියලා ඉදිරියේදී ඔබ සියල්ලට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.